Hai, ඉතින් ඔයාලට කොහොමද? ගොඩ දවසේ මට වීඩියෝ එකක් කරන්න හම්බුන්නේ නැහැ. මොකද මම ටිකක් බිසි වෙලා හිටියා. ඒත් මං අද හිතුවා වීඩියෝ එකක් කරනවා කියලා. මොකද මං අද පොඩි ටූර් එකක් යනවා වෙරෝනා වලට. එහෙනම් අපි වෙරෝනා වලින් හම්බෙමු. ඔන්න ඉතින් මම වෙරෝනා වලට ආවා. මෙහෙ මට හිතවත් හුඟ දෙනෙක් ඉන්නවා. ගොඩ කාලෙකින් අපි හම්බෙච්චත් නැති හින්දා මම ආවා හැමෝම බලලා පොඩි චිල් එකක් අරගෙන යන්න. මම රෑ වෙලා ආවේ. මගේ යාළුවා එයාපෝට් එකට ඇවිල්ලා හිටියා මාව ගන්න. ආව ගාම ඉතින් ක්වොලිටි ඩිනර් එකකුත් හදලා තිබ්බා. Buongiorno signore. පහුවෙන්ද අපි වෙරෝනා වල පොඩි වටයකුත් ගියා. වෙරෝනා වල තමයි රෝමියෝ ජුලියට්ගේ ආදර කතාව සිද්ධ වුණේ. ඉතින් මාත් ඉතින් රෝමියෝ ජුලියට්ගේ හවුස් එක බලන්න ගියා. හරියට ටුවරිස්ට්ලාත් හිටියා. මට හැමදේම වීඩියෝ කරන්න බැරුව ගියා. මොකද කාලයකට පස්සේ හම්බෙච්ච කට්ටිය එක කතා බහ කරද්දි තින් වෙලාව යනවා තේරුණෙත් නැහනේ. ඒක හින්දා මට වීඩියෝ කරන්නත් බැරුව ගියා. මම අයිස් ස්කීටින් කරන්න දන්නේ නැහැ ඇත්තම කිව්වොත්. හැබැයි මං ඒකත් try කරා. ඊට පහුවෙන්ද අපි පාදුවා නගරයේ සෙන් ඇන්තනිස් පල්ලියට ගියා. මුළු ඉතාලියේම ශ්‍රී ලාංකිකයෝ මේ පල්ලියට එනවා මේ පළවෙනිදට. මංගල්‍යට පල්ලියෙන් එකයි සෙනග. පල්ලිහිද්දි මතක් වුණා මේ දවස්වල ලංකාවේ ගම් වතුර හින්දා කරදරයට පත් වෙලා ඉන්න හැමෝම ගැන. අපි ඒගොල්ලෝ වෙනුවෙන් ප්‍රයා කරලා ආවා. අපි හිතනවා ඉක්මනින්ම මේ හැම කරදරයක්ම ඉවර වෙයි කියලා. ඉතින් වීකෙන්ඩ් එකත් ඉවරලා එද්දි පොඩි දුකකුත් හිතුණා. යාළුවෝ හැමෝම දාලා එද්දි. හැබැයි අපි ආයෙමත් හම්බෙලා ඕගොල්ලොන්ට තවත් vlog එකක් ගේන්නම්. Thank you වීඩියෝ එක බැලුවට. bye bye.